කොහොමද හැමෝටම ඔන්න ඉතින් මගේ channel එකකින් පොඩි පන්ති වලට එන 10 වසරෙන් අඩු පන්ති වලට කරන වීඩියෝ සීරීස් එකේ ආරම්භයක් වශයෙන් 9 වසරේ ද්විමේය සංඛ්‍යා කියන පාඩම අරගෙන ආවා. ඔක්කොම පිළිගන්නවා මගේ YouTube channel එකට. TNS පිළිපැදෙන හැමෝම පිළිගන්නවා. එහෙනම් අද ඉඳන් මේ විදිහට ඔයාලගේ පොඩි පන්ති වෙන කට්ටියට පුංචි වීඩියෝස් මගේ channel එක හරහා බලා ගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න හැමෝම මගේ YouTube channel එක Facebook channel එක TikTok channel එක page එක ඔය ඔක්කොම follow කරලා තියාගන්න. මොකද මම ඒවා හැම එකටම වීඩියෝ පුංචි වීඩියෝ හරි දානවා. ඒ කියන්නේ කේටි ක්‍රම, ගුණ කිරීමේ කේටි ක්‍රම, බෙදීමේ කේටි ක්‍රම, එතකොට එක ගණන් වර්ග හදාගන්න කේටි ක්‍රම ගොඩක් ඒවා මම එකට දාන්න හිතන් ඉන්නවා. එතකොට මේක ආරම්භයක් පමණයි. එතකොට පුංචි පියවරක් විතරයි මගේ මේ online education life එකේ. එතකොට ඊට අමතරව මගේ ටියුට් සෙට් එකක් තියෙනවා. වගේ ගොඩක් දේවල් මගේ තියෙනවා. ඒව වලට ගන්නත් පුළුවන්. ඒව ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මගේ මේ තියෙන WhatsApp group එක මම දාලා තියෙන description එකේ. ඒකට set කරලා message එකක් දාන්න තියෙනවා. මට මේක ගන්න ඕනේ කියලා ලංකාව ඕන තැනකට මට deliver කරනවා. එහෙම නැත්නම් ඔයාලට PDF එක හරි දානවා. ඔයාලට print කරගන්න පුළුවන් වෙන්න. මොකද මේක මම හැමෝම වෙනුවෙන් කරන හරි ලස්සන වැඩක්. එතකොට මම මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ දවාලේ. ඒකට මේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකෙන් පොඩ්ඩක් ඇහෙන්න පුළුවන්. ගණන් ගන්න පුළුවන්. මොකද මම ඉන්න පළාතත් එක්ක මට වීඩියෝ රෙකෝඩ් කරන එක ලේසි දෙයක් නෙමෙයි, කරන්න බැරි වැඩක් තමයි වීඩියෝ එක රෙකෝඩ් කරන එක. එතකොට පොඩි සවුන්ඩ් එකේ පොඩි සවුන්ඩ් තියෙන පුළුවන් ගණන් ගන්න එපා. මොකද මම තාම සවුන්ඩ් එකක් තම ටෙස්ට් කරන ගමන් තමයි තියෙන්නේ. හරි. එතකොට දැන් පොඩි සවුන්ඩ් එකක් යවනවා. මොකද මගේ මයික් එක තියලා තිබ්බ දැනින් ඉවරට නා ගණන් ගන්න එපා එක. දැන් හරි. දැන් ඒකම හරි. දැන් එතකොට මම ගන්නට එනවා. මේ වැඩි සවුන්ඩ් එක ගණන් ගන්න එපා. ඒක මයික් එකෙන් තිබුත් නෑ. මම මේ වීඩියෝ එකේ හැම දානවා. මම කියලා ඉවරටලා ස්ටෑන්ඩ් එක පැත්තක් හුලකට. ඒක අසල ගුණම් මාළි විතර ගුණම්. ඒක මම ඉන්න රූම් එකේ ගුලන් එනවා ගෙලින්ම අර උම්මානේ වගේ ගුලන් එනවා. ඒ තරම් උම්මානේ ගුලන් එන්නේ කොයිද? ගුලන් කපල් වගේ ගුලන් එනවා. ගණන් ගන්න එපා ඒක. හරි. අපි අද කරන පාඩම තමයි මේ ද්විමේය සංඛ්‍යා කියන පාඩම. මේ පාඩම මම දන්නවා ගොඩක් කට්ටියට. නම් වසරේ ඉන්න ගොඩක් කට්ටියට මේ පාඩම ටිකක් වෙන අමාරුයි. හැබැයි මේ පාඩම තමයි මම දැක්කේ නම් වසරේ ලේසිම පාඩම. මම මේ පාඩම පටන් ගන්න හේතුව මේ තමයි ලේසිම පාඩම නම් වසරේ තියෙන. ද්විමේය සංඛ්‍යා. ද්විමේය සංඛ්‍යා කියන්නේ මොකක්ද? ද්විමේය සංඛ්‍යා භාවිත කරන මොකේද? ද්විමේය සංඛ්‍යාව කරගන්නේ කොහොමද? මේ ඔක්කොමද මම මේ පාඩම තුළ කතා කරනවා. එතකොට මේ පාඩම කොටස් දෙකකට වැටෙන්නේ. අද වැටෙනවා ඒ කොටස. ඒ කියන්නේ මේ පාඩමෙන් කරන්නේ කොහොමද සාමාන්‍ය සංඛ්‍යාවක් ද්විමේය සංඛ්‍යා කරන්නේ. ඒ වගේ ද්විමේය සංඛ්‍යාවක් සාමාන්‍ය සංඛ්‍යා කරන්න කොහොමද කියලා තමයි අද මේ පාඩමෙන් කතා කරන්නේ. එතකොට මේක ඉතුරු කොටස ද්විමේය සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම කියන කොටස මම ඊළඟ වීඩියෝ එකකින් වලට කියනවා. මොකද එක වීඩියෝ ඔක්කොම ටික දාන්න කිව්වොත් එහෙම උඹලා මේක ඉගෙන ගන්නෙත් නෑ. මම කරන වැඩේ ඇති තේරුමකුත් නෑ. ඒ හින්දා අපි එක දෙයක් හොඳට ඉගෙනගෙන අපි ඊළඟ දෙයට බලමු. එතකොට මේ පාඩම මේ ද්විමේය සංඛ්‍යා කියන පාඩමේ කොටස් හතරයි ඉගෙන ගන්න තියෙන්නේ. එක තමයි කොහොමද සාමාන්‍ය සංඛ්‍යාවක් ද්විමේය සංඛ්‍යාවක් කරන්නේ? කොහොමද ද්විමේය සංඛ්‍යාවක් සාමාන්‍ය සංඛ්‍යාවක් කරන්නේ? කොහොමද ද්විමේය සංඛ්‍යා එකතු කරන්නේ? ඒ වගේම අඩු කරන්නේ කියන කොටස් හතර විතරයි මේ පාඩමේ තියෙන්නේ. ඒතකොට මේ පාඩමේ කොටස් හතර හොඳටම පුළුවන් කෙනාට මේ පාඩම නැති. ඒ වගේම දැන් ඔයාලට මම දන්නවා මේ පාඩමේ දැන් මේ රියල් දෙන කොටස් වලට තීරනවා. හරි. තේරිලා ගණන් හදා ගන්නත් පුළුවන්. හැබැයි මචං මොකද වෙන්නේ? උඹලට විභාගෙට ගියාම වැඩේ කරගන්න බෑ. ඒකට හේතුව මොකක්ද කියලා දන්නවද? ඒකට හේතුව තමයි දැන් උඹලට මෙතන ඕනම ගණන් හදන්න පුළුවන්. ද්විමේය සංඛ්‍යා නෙමෙයි. ඔයාලා පාඩමේ තියෙන මේ පොතේ තියෙන ඕනම පාඩමක් ටික හදන්න පුළුවන්. ප්‍රතිපත්තියක්. හැබැයි උඹලට මේක තේරුම් ගන්න බෑ විභාගෙට ගිහම මේක මොන පාඩමෙන්ද තියෙන්නේ? ඈ මේක මොන පාඩමෙන්ද තියෙන්නේ? ඇයි මට මේක හදා ගන්න බැරි? හැබැයි මම මෙහෙම කිව්වොත් උඹලට පාඩම මතක් කරොත් එහෙම මතක් කරොත් එහෙම බලන්න. මේක තියෙන ද්විමේය සංඛ්‍යා පාඩම. මේක තියෙන්නේ ප්‍රසිද්ධ පාඩමේ. මේක තියෙන්නේ භාග පාඩමේ. එහෙනම් මතක් වුණොත් එහෙම අම්මට මේ අර ගන්න මේ ටංගල් හදනවා. ඒකට හේතුව ඇයි කියලා දන්නවද ඔබලා? ඒකට හේතුව තමයි ඔබලා මේ පාඩම් කරන ගණන් හදන සිස්ටම් එකේ තියෙන අවුල. දැන් ඔන්න ගණනක් තියෙනවා සුළු කරන්න කියලා. සුළු කරන්න කියලා ගණනක් තියෙනවා. මේ සරල උදාහරණයක් මම ගන්නෙ. මෙන්න මෙහෙම තියලා සුළු ගණන් සාමාන්‍ය සුළු ගණන් ගණනක් දෙනවා ඔබලට. හරි. මෙන්න මෙහෙම නිකන් මම නිකන් මේ උදාහරණයක් වශයෙන් ගන්නෙ.
මෙහෙම සුළු කරන්න කියලා ගානක් දෙනවා. මොකක්ද මේ ගාන? දැන් මම නම් දැක්ක ගමන් මේ පාඩම එක මේ සමීකරණ ගානක් කියලා මට දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි උඹට දෙන්න මේක සුළු කරන්න කියලා. එතකොට උඹලා කන්ෆියුස් වෙනවා. අඩේ මොකද්ද මම මේ ගාන අපි කරලත් නැහැ කියලා. හැබැයි උඹලා මේක දන්නවනම් මේ සමීකරණ පාඩම අර එහා පැත්තට මෙහා පැත්තට දාලා x තනි කරලා ගන්නනේ. අන්න ඒ ගාන කිව්වම දන්නවා. එතකොට හදනවා. අන්න මචං ඒක තමයි උඹලට කියන්නේ උඹලා ඔළුවේ හැදෙන්න ඕනේ. මේ ගාන මොන වර්ගයේද? මේ ගාන මොකද්ද පාඩම? මේ ගාන මොකද්ද පාඩම කියන එක හැදෙන්න. එතකොට උඹලා පාඩම් කරද්දී මාතෘකාවත් එක්ක පාඩම් කරපන්. මාතෘකාවත් එක්ක පාඩම් කරපන්. දැන් මම අද පාඩම් කරන්නේ සාමාන්‍ය සංඛ්‍යාවක් දීමේ සංඛ්‍යාවක් කියන කොටස. ඒක පාඩම් කරපන් මාතෘකාවත් එක්ක. ගණන් හදපන් මාතෘකාවත් එක්ක. මොකද්ද මම මේ කරන්නේ? මම මේ කරන්නේ සාමාන්‍ය සංඛ්‍යාව දීමේ සංඛ්‍යාවක් කරනවා. හරි. මේ දීමේ සාමාන්‍ය සංඛ්‍යාව, මේ දීමේ සංඛ්‍යාව. මම මේ සාමාන්‍ය සංඛ්‍යාව මෙකට හරවනවා. අන්න එහෙම පාඩම් කරපුවම බලන්න. ඔබට මේක ගොඩ දා ගන්න පුළුවන්. හරි. දැන් ඉන්න පටන් අපේ දීමේ සංඛ්‍යාව පාඩම. විනාඩි 4ක් වරු ගෙවුවා. හල එන්නකො. සාමාන්‍ය සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මෙවුවා. 7 10 25 30 154 2749 මේ වගේ මේ අපි සාමාන්‍ය ජීවිතේ භාවිත කරන සංඛ්‍යා ටිකම මේ. එහෙම නේද? ඔව්. ඉතින් අපි මෙව්වට කියනවා 10 පාදයේ සංඛ්‍යා. මොනවද කියන්නේ? 10 පාදයේ සංඛ්‍යා. 10 පාදී සංඛ්‍යා. එහෙම නැත්නම් මේකට කියනවා දශම සංඛ්‍යා. දශම සංඛ්‍යා. හරිද? නම් දෙකක් කියනවා මේවට. මොනවද? එක්ක 10 පාදී සංඛ්‍යා, එහෙම නැත්නම් දශම සංඛ්‍යා. ඒක බලගේ දශම සංඛ්‍යා කියන්නේ ඕවා නෙමෙයි නේද? දශම සංඛ්‍යා කියලා පිටක් තියලා හදන ඒවා නේ. ඒවනේ කියන්නේ. නෑ බා. ඒවත් දශම තමයි. මේවත් දශම තමයි. එන්නේ මේවා 10 පාද. මොකක්ද මේ පාදව තන්දර? මොකක්ද මේ පාදව තන්දර? දැන් උඹලා බලපන් මෙන්න මේ සංඛ්‍යා ටික ඔක්කොම හැදිලා තියෙන්නේ. මේ සංඛ්‍යා ටික ඔක්කොම හැදිලා තියෙන්නේ මෙන්න මේ ඉලක්කම් ටිකේ. 0 1 2 3 4 5 6 7 8 9 මෙන්න මේ ඉලක්කම් සෙට් එකේ. නැත්ද? වෙන ඉලක්කම් අමුතු ඉලක්කම් තියනවද? නැහැ. මේ සංඛ්‍යා ටික ඔක්කොම හැදිලා තියෙන්නේ 0 1 2 3 4 5 6 7 8 9 කියන ඉලක්කම් සෙට් එක. එතකොට 10 පාදේ ඕනෑම සංඛ්‍යාවක් කියන්න භාවිතා කරන්න අපි මෙන්න මේ ඉලක්කම් සෙට් එක විතරයි. වෙන ඉලක්කම් කොහොමද කියන්න මට නෑ. එතකොට 10 පාදේ ඕනෑම සංඛ්‍යාවක් කියන්න භාවිතා කරන්න මෙන්න මේ ඉලක්කම් සෙට් එක විතරයි. වෙන කිසිම ඉලක්කමක් නෑ. 10 පාදේ සංඛ්‍යා නැත්නම් දශම සංඛ්‍යා. එතකොට මේ තියෙන අපේ සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන ඉලක්කම් සංඛ්‍යා. ඒතකොට මේක උඹලා දන්නවා. හැබැයි දැනගත්තට අත් තමා දන්නේ මේවට මෙන්න මේ නම් කියනවා කියලා. මොනවද කියන්නේ? 10 පද සංඛ්‍යා එහෙම නැත්නම් දශම සංඛ්‍යා කියලා මේවට කියනවා. හරි. හරි දැන් මේ කොටසේ ඉවර කරවන්නකෝ. දැන් මොනවද බම් මේ දීමේ සංඛ්‍යා කියලා කියන්නේ? බලමු මේ දීමේ සංඛ්‍යා මොනවද කියලා බලන්න. හරිද? දැන් අපි ඒක දැන්. එතකොට දීමේ සංඛ්‍යා. V කියන්නේ මොකද තුන් ඉලක්කම තේරුම් බලමු. V කියන තේරුම. V කියන්නේ දෙකයි. ඒක දීමේ සංඛ්‍යා කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා. දෙකේ පාදයේ සංඛ්‍යා. මෙන්න මෙව්වා. බලන්න මම කියන්නේ 1.1 මේ තමයි දීමේ සංඛ්‍යා. අටි බං මොනවද මේ දීමේ සංඛ්‍යා? මේ මෙච්ච 1000 එහෙම කියන්නේ. දීමේ සංඛ්‍යාව නම් දීමේ සංඛ්‍යාවක තියෙන ඉලක්කම් දෙකයි. දීමේ සංඛ්‍යාවක තියෙන ඉලක්කම් දෙකයි. මොනවද ඉලක්කම් දෙක? 0.1 විතරයි. දීමේ සංඛ්‍යාව කියන්නේ 0.1. දීමේ සංඛ්‍යාව නැත්නම් 10 පාදයේ සංඛ්‍යා වල ඉලක්කම් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එතකොට දෙකේ පාදයේ සංඛ්‍යාව ඉලක්කම් කීයක් තියෙනවද? 2යි. ඒ තුනේ පාදයේ ගත්තොත් තියෙන්නේ. තුනේ පාදයේ ගත්තොත් තියෙන්නේ. තුනේ පාදයේ ගත්තොත් ඉලක්කම් තියෙනවා 3ක්. හතරේ පාදයේ ගත්තොත් තියෙන්නේ. ඉලක්කම් 4ක් තියෙනවා. පහේ පාදයේ ගත්තොත් තියෙන්නේ. ඉලක්කම් 5ක් තියෙනවා. එතකොට ඔබට ඒව නෑ. ඔබට තියෙන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාව විතරයි. හැබැයි මේ දෙකේ පාදයේ සංඛ්‍යාව ලියද්දි මට මේ දෙකේ පාදයේ සංඛ්‍යාව ලියද්දි පුංචි මේ
වැඩක් කරනවා. මෙන්න මේ සංඛ්‍යාවේ වම් පැත්ත යටින් මෙන්න මේ සංඛ්‍යාව වම් පැත්ත යටින් අපි දානවා මෙන්න මෙහෙම. මෙන්න එහෙම දානවා. මොකක්ද දාන්නේ? මොකක්ද දාන්නේ? 2 කියලා දානවා. මෙන්න මෙහෙම 2 කියලා දානවා. මෙන්න මෙහෙම 2. එතකොට මේ 2 කියලා දාන එක අනිවාර්යෙන් කරන්න ඕනද? ඔව් අනිවාර්යෙන්ම මේ 10 පාදීමේ sorry දෙකේ පාදයේ සංඛ්‍යාවක අගින් 2 කියලා දාන්න ඕනමයි. අනිවාර්යෙන් දාන්න ඕන. ඒක දැන් වෙනත් තමයි වැරදි. එතකොට මේ 10 පාදයේ සංඛ්‍යාවල මේ 2 කියලා දාන්න ඕනද? 10 පාදයේ සංඛ්‍යාව 2 කියලා දාන්න ඕනද? නැහැ. 10 පාදයේ සංඛ්‍යාව 2 කියලා දාන්න ඕනේ නැහැ. 2 කියලා දාන්නේ නැහැ මේක. ඒ දාන්නේ කීයද? 10. 10 කියලා දාන්න ඕන. 75 130 273 නේ මේ තියෙන මොන පාදයේ සංඛ්‍යාවද මේ තියෙන්නේ 10 පාදයේ සංඛ්‍යාව මේ මොන සංඛ්‍යාවද 10 පාදයේ එතකොට උඹලා දැකලා තියෙනවද ඔය පොත්වල ගණන් තියෙනකොට ඒ ගානේ මේ සංඛ්‍යාව කියලා ඊය අගින් ලියලා තියෙනවා 10යි 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 කියලා ලියලා තියෙනවා නෑ ඒකට 10 පාදයේ සංඛ්‍යාව නෙමෙයි 10 10 කියලා ලියන්නේ නෑ ඒකට ඒවා ලියන්නේ මොන පාදයේ සංඛ්‍යාවලද? දෙකේ පාදයේ සංඛ්‍යාව තමයි. හැබැයි මේකේ 10 කියලා ලිව්වත් වැරද්දකුත් නැහැ. මේ 10 කියලා ලිව්වට වැරද්දකුත් නැහැ. 10 කියලා ලිව්වට වැරද්දකුත් නැහැ. හැබැයි ලිව්වේ එකක් ප්‍රශ්නයක්වත් නැහැ. ඒක ඉතින් බලගන්න. මම නම් කියන්නේ සාමාන්‍යයෙන් මේ දීමේ සංඛ්‍යා පාඩමේදී මේ සංඛ්‍යාවක පාදයන් වලට ලියපල්ලා. මොකද අපි කරන පාඩමට අනුව එක ලියන්න නැත්තම් සාමාන්‍ය සංඛ්‍යා ලියද්දී නිකන් අනිත් වැඩවලදී මේ ලියන්න යන්න එපා මේක වැඩක් නැහැ ලියලා. හරිද? දීමේ සංඛ්‍යා පාඩමේ මේ 10 10 2 2 කියලා ලියන්න. ඒතකොට දැන් උඹට මම හිතනවා පුංචි දැනුමක් ඇති මේ දීමේ සංඛ්‍යා කියන්නේ මොනවද? 10 දෙකේ පාදයේ සංඛ්‍යා කියන්නේ මොනවද? 10 පාදයේ සංඛ්‍යා දශම සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දැනුමක් ඇති. එතකොට මොකක් හරි ප්‍රශ්න ටිකක් කමෙන්ට් එකේ දාන්න මම උත්තර දෙන්නම්. ඒකට විපස්සනා නැහැ. දැන් පොඩ්ඩක් අපි උදක් කරගමු. 10 පාදයේ සංඛ්‍යාව. නැත්තම් දශම සංඛ්‍යාව. අපි ලියන්න භාවිත කරන ඉලක්කම් මොනවද? 0 1 2 3 4 5 6 7 8 9. 10 පාදයේ සංඛ්‍යාව. ඒතකොට දෙකේ පාදයේ සංඛ්‍යාව ඉලක්කම් මොනවද? 0 1. ඔය විතරයි දෙකේ පාදයේ සංඛ්‍යාව යොමු කරන්නේ. අපි දැන් බලමු කොහොමද දශම සංඛ්‍යාව කොහොමද සාමාන්‍ය සංඛ්‍යාවක් දීමේ සංඛ්‍යාවක් බවට පත් කොහොමද සාමාන්‍ය සංඛ්‍යාවක් දීමේ සංඛ්‍යාවක් බවට පත් කරන්නේ කියලා කොහොමද බලන්න. මොනවද කියන්නේ කොහොමද දශම සංඛ්‍යාව 10 පාදය 10 පාදය මම හරවන්න යනවා දෙකේ පාදයට. ඔන්න මම උඩින් එකක් දැම්ම නැත්තම් මොකද්ද කරන්න කියලා දන්නේ 10 පාදයේ සංඛ්‍යාව හරවන්න යනවා දෙකේ පාදයේ සංඛ්‍යාව. මේක මම නම් පට්ටම ලේසි වෙනම ආතන සුපිරිම පාඩමක්. හරිද? හැබැයි මේක බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. දෙකෙන් බෙදන්න පුළුවන් නම් විතරයි මේ ටික කොට දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක පොඩ්ඩක් අමාරු වෙනවා. අපි යමු එහෙනම්. මෙන්න අපි පළවෙනි ගාන මම ගන්නම් පුංචි ගානක් ගන්නකො 8 වගේ ගන්නවා. 8 10 කියලා ගන්න. මේ 8 හරවන්න යන්නේ මොකේද? දීමේ සංඛ්‍යාව. නැත්නම් දෙකේ පදේ සංඛ්‍යාවට තමයි 8 හරවන්න යන්නේ. බලමු කොහොමද මේක හරවන්නේ කියලා. අපි කරන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ 8 මෙන්න මෙහෙම. අනිත් පැත්තට බෙදෙනවා. අනිත් පැත්තට. බෙදීම ලකුණ අනිත් පැත්තට. දැන් 8ට දෙකේව කියක් තියෙනවා 4. 8ට දෙකේව 4යි. ගානටම 8 දෙකට බෙදුණා. කීයක් ඉතුරු වුණාද? ඉතුරු වුණේ නැහැ. අන්නේ ඉතුරු වුණේ නැහැ කියලා අපි දානවා ඉස්සරහින් 2යි. අපි මේක ආයෙ බෙදනවා. 4ට දෙකේව 2යි ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නැහැ. ආයෙ දෙකෙන් වෙනවා. 2ට දෙකේව 1යි ඉතුරු වෙනවද? අන්න මෙතෙන්ද 1 එනකම් බෙදලා. මෙතෙන්ද 1 එනකම් බෙදලා මෙන්න මේ ටික අපි ලියා ගන්නවා මෙතන උඩට. 1.0.0 සමානක් කට්ටිය මේක මේ මෙතනින් පහළටත් බෙදනවා. මෙතනින් පහළටත් මෙතන මෙහෙම බෙදනවා. 2යි 0යි කියලා දාලා ඉතුරු 1යි කියලා දාලා මෙතනින් උඩට ලියනවා. ඒත් කමන්න එකක් හරි. හැබැයි ඉතින් ඉතින් උඩ යන්න ඕනේ අපරාධෙදි. අපි කාලේ ඉඳලා මෙතන අපි
ලියා ගන්න. එතන ලියන්න. ඉතින් නම් මෙතෙන් දෙක ආපු ගමන් මෙතන ඉඳන් අපි එහාට උත්තරේ ලියා ගන්න. මම තවත් එකක් හදලා පෙන්නන්නම්. දෙවෙනි ගාන. හරිද? ටිකක් උග ගණන් ගන්න. මම 11 වගේ ගන්නම්. 10. ඔන්න 11 ගමුකෝ. බෙදනවා දෙකේ. 11ට දෙකේ වගේක් තියනවද? 5යි. අන්න එකක් ඉතුරු වෙනවා. 11ට දෙකේ 5යි. අන්න එකක් ඉතුරු වුණා. ආයෙත් දෙනවා දෙකේ. 5ට දෙකේ 2යි. අන්න එකක් ඉතුරු වුණා. ආයෙත් දෙකේ. 1යි ඉතුරු වෙනවද? නැහැ. දැන් මේ ටික මෙතනින් උඩ ලස්සනට ලියා ගන්න. මෙහෙන් ඉඳන් එහාට තමයි ලියන්නේ. 1.1 1. මේක ඇත්තටම හරිම ලේසි වැඩක් ඈ. කිසි ප්‍රශ්නයක් ලේසි වැඩක්. හරිම ලේසි වැඩක්. අපි තවත් ගණන් දෙකක් කරනවා බලමු. මම මේ ටික කරලා අභ්‍යාසයේ ඔයාලගේ පොතේ තියෙන අභ්‍යාසය සම්පූර්ණයෙන්ම කරනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ වලට එකක් තේරෙනවා. දැන් ඒතකොට මම කියන්නේ අභ්‍යාසය කරනකොට දැන් තොපි ඉස්කෝලේ ගිහිල්ලා කරද්දී මේක දිහා බලන අභ්‍යාස කරන් යන්න එපා. තනියෙන් කරපියව. ඔය මම දන්නවා තොපේ හැටි අයිලන්ස් 30 අභ්‍යාසයේ මේ කෙලිම YouTube එකෙන් බලලා ගහගෙන ගියා. අප්පමණ කිව්ව ඔක්කොම ටික හරි සරුත් දැක්ක පොරා දැන් හරි පොර දාන්නවා අපි ගණන් ටික දාන්න කියලා සරුත් හිතන් ඉදී හින්දා තෝ මේ ටික තනියම කරන් ඵලයන් අභ්‍යාසයේ මගේ YouTube වීඩියෝ බලලා තරන් යන්න ලැස්ති වෙන්න ඈ. මේ වීඩියෝ එකේ ඔයාලගේ පොතේ තියෙන අභ්‍යාසය දාන්න ඕන හින්දා දානවා මිසක් නැත්තම් මම ආස නැහැ මේ උඹලගේ අභ්‍යාස මම කරලා YouTube එකට දානවා ඈ. මේ වීඩියෝ එක තියෙන ඕනෙද දානවා. ඒක උඹලා දැනගනින් තනියෙන් කරපන් කරලා වැරදි ටික බලන්න මගේ වීඩියෝ දිහා බලන්න. හරි. එහෙනම් අපි තව ගානක් අල්ලලා ලොකු ගානක් බලමු. ඒ ලොකු ගාන මම ගන්නම් 40 වගේ අන්න. 40. තුන්වෙනි ගාන. 40. හරි. එතකොට 40 කොහොමද එන්නේ? ඔන්න 40 දෙනවා අපි දෙකේ. 20යි. ඉතුරු වෙනවද? නැහැ. 20. ආයෙ වෙනවද දෙකේ? 10යි. ඉතුරු වෙනවද? නැහැ. හොඳට බලන්න බෙදෙන විදිය සමහරක් කට්ටි කරන්නේ මේ ටික බෙදම් ගිහින් ඉතුරු ටික පස්සේ දානවා. අඩේ ඊවැඩි කරන්න එපා මචං. ඊවැඩි කරොත් එහෙම ඒක බෑ. හරිද? එහෙනම් අනිවාර්යෙන් බෙදන ඉතුරු ගන්න දාලා ආයෙ බෙදපන්. දැන් 10 බෙදනවා ආයෙ දෙකෙන් ඔන්න 5යි ඉතුරු තිබ්බද? නෑ. ඉතුරු ගන්න දාපන් අනිවාර්යෙන්. දැන් වරෙන් ආයෙ. බෙදපන් දෙකෙන් 2යි ඉතුරු 1යි. බෙදපන් දෙකෙන් 1යි ඉතුරු නෑ. හරිනේ? දැන් මෙතන පුරට ටේප් එකේ ලියා ගන්නවා. 1.1 ඒක. බලන්න හරි ලේසි මම මේක පට්ටම ලේසි ආතරම වැඩක් මේ තියෙන්නේ. බලන්නකො එන උන්චි වැඩක් නෙමෙයි. දෙකෙන් බෙදන්න දෙන්නේ තියෙන්නේ කිසිම දෙයක් නැහැ. තවත් ගණන් බලමු 4 වෙනි ගාන. එන්න බලන්න. අපිට ලොකුම ගානක් ගන්නම් මම. 100 ගණන් ගන්නම්කෝ. 123 ගන්න. 27 ගන්න ලොකු ගානක් මොනික. එහෙනම් ඔන්න 127 බෙදනවා පුතේ අපි කියන්නේ දෙකේ. මෙහෙම බෙදන්න බැයි නම් පැත්තක මෙහෙම දීර්ඝ බෙදුවෙන් බෙදලා ගන්න බැරි කට්ටිය 12ට දෙකේව 6යි 12යි බිඳුවයි 7 ගත්තා 7ට 3යි 6යි ඉතුරු 1යි 63යි ඉතුරු 1යි. ඔන්න එහෙනම් 63යි ඉතුරු 1යි. ආයෙ බෙදනවා දෙකේ. මේකත් බැයි නම් පැත්තක බෙදලා ගන්න මේ වගේ බැයි නම් පැත්ත බෙදලා තින් ගන්න මම උත්තරය ගන්න. බැරි කෙනෙක් ඉන්නවනම් පැත්තක බෙදුවා උත්තරය ගන්න දාගත්තා. 63ට දෙකේව තියෙනවා 3යි 1යි 31ක් එකක් ඉතුරු වෙනවා. ආයෙ දෙකෙන් බෙදන්න 30කට දෙනවා 15ක් ඉතුරු 1යි. ආයෙ දෙකෙන් බෙදන්න 7යි ඉතුරු 1යි. ආයෙ දෙකෙන් බෙදන්න 3යි ඉතුරු 1යි. ආයෙ දෙකෙන් බෙදන්න 1යි ඉතුරු 1යි. මේක නම් එකේව කැටියක්ම තමයි තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එකේව 7ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එකේව තියෙනවා 7ක් මේකේ. ගණන් ගන්න එපා. එහෙම වෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම තව එකක් හදලා පිළිමෙන් නම් අභ්‍යාස. එක ගානක් හදලා අභ්‍යාසයට යන්න මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න කමෙන්ට් එකට මම අනිවාර්යෙන්ම මේක ඔබට කියලා දෙනවා. කියලා නොදී නෑ මම. අනිවාර්යෙන්ම දාන්න. කමෙන්ට් එකට දාලා බලන්න මම රිප්ලයි කරනකම් බලන් ඉන්න බැයි නම් මගේ නම්බර් එක තියෙනවා මෙන්න මගේ WhatsApp නම්බරේ දාන්න. 0.78යි 653යි 43යි 77 WhatsApp call only online video call එකක් දාන්න 24 hour මම online අපි යමු අපි පොඩ්ඩක්
98 වගේ ගමු. මේ 98 ගත්තා දෙකෙන්. කී දෙන්නේ? 4යි 9යි 49. දෙකෙන් 2යි 4යි ඉතුරු දැම්මේ නෑ බිඳුවයි. දැක්කානේ ඉතුරු ගානේ මිස්සුවොත් එimhe ඔක්කොම කෙරෙනවා. 98 දෙකෙන් මිදුවාම 49යි ඉතුරු බිඳුවයි. දැන් 49 දෙකෙන් මිදුවාම 24යි ඉතුරු 1යි. ආයෙත් දෙකෙන් 1යි 2යි ඉතුරු බිඳුවයි. ආයෙත් දෙකෙන් 6යි ඉතුරු බිඳුවයි. ආයෙත් දෙකෙන් 3යි ඉතුරු බිඳුවයි. ආයෙත් දෙකෙන් 1යි ඉතුරු 1යි. ලියාගත්ත දිනින් එහාට මම ඉතල ගහන්නේ. එහාට ලියාගත්ත දිනින් එහාට 1යි 1යි බිඳුවයි 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 1යි බිඳුවයි. ඔන්න මම මේ ටික හදුවා. අපි යම් අභ්‍යාසයට මම අභ්‍යාසය ගන්න ටික ගන්න මම අභ්‍යාස ගන්න බලන්න තියෙනවා. ලයින් අභ්‍යාස තමයි මෙන්න මේ තියෙන අභ්‍යාස වලගේ මෙන්න තියෙන අභ්‍යාස වලගේ එන අභ්‍යාසේ ඔන්න අභ්‍යාස වලට තියෙනවා මම අභ්‍යාසේ අනිත් ටික කරන්න තමයි යන්නේ. එන්න මුලින්ම තියෙනවා කීයද? 8 4. එන්න 4. මම මෙතන ගන්න සම්පූර්ණ බෝඩ් එකම යූස් කරන්න. මම ඔයාලට මේක අයින් පේන්නේ නැති නයි කරලා දාන්න. ඔයාලට මේක මුලින්ම කියනවා 4 අභ්‍යාසය. අභ්‍යාසය මේ විදිහට කීයද? දෙකේ අභ්‍යාසය දෙකේ එක අභ්‍යාස කරන්න කියන්නේ 2.1 ඇක්ටිවිටි එක. අභ්‍යාසයේ පළවෙනි ගාන 7. දැන් දන්නවනේ 4 මොකක්ද ගන්න තියෙන්නේ? 4 බෙදෙනවා අපි දන්නවා. 4 බෙදෙනවා කියනද දෙකෙන් 2යි ඉතුරු බිඳුවයි දෙකෙන් 1යි ඉතුරු බිඳුව. 1යි බිඳුවයි බිඳුවයි. පළවෙනි ගාන. දෙවෙනි ගානේ තියෙන්නේ 9. එන්න 9 හදන්න. 9 බෙදෙනවා දෙකෙන් 4යි ඉතුරු 1යි. ආයෙ දෙකෙන් දෙන්නේ 2යි ඉතුරු බිඳුවයි. ආයෙ දෙකෙන් 1යි ඉතුරු 1යි බිඳුවයි බිඳුවයි 1. තුන්වෙනි ගාන 16. තුන්වෙනි ගානේ 16. බෙදමු දෙකෙන් 8යි ඉතුරු බිඳුවයි. දෙකෙන් 4යි ඉතුරු බිඳුවයි. දෙකෙන් 2යි ඉතුරු බිඳුවයි. දෙකෙන් 1යි ඉතුරු බිඳුව. 1යි බිඳුවයි 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 බිඳුව. හරි. හතරවෙනි ගාන කීයද? 20. 20 තියෙනවා. දෙකෙන් 10යි ඉතුරු බිඳුවයි. දෙකෙන් 5යි ඉතුරු බිඳුවයි. දෙකෙන් 2යි ඉතුරු 1යි. දෙකෙන් 1යි ඉතුරු බිඳුව. 1යි බිඳුවයි 1යි බිඳුවයි බිඳුව. පස්වෙනි ගාන 29. දෙකෙන් 1යි 4යි ඉතුරු 1යි. දෙකෙන් 7යි ඉතුරු බිඳුවයි. දෙකෙන් 3යි ඉතුරු බිඳුවයි. බිඳුවයි නෙමෙයි 1යි. සෝරි. දෙකෙන් 1යි ඉතුරු 1යි 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 බිඳුවයි 1යි. හයවෙනි ගාන 35. දෙකෙන් 1යි 7යි ඉතුරු 1යි. දෙකෙන් 8යි ඉතුරු 1යි. දෙකෙන් 4යි ඉතුරු බිඳුවයි. දෙකෙන් 2යි ඉතුරු බිඳුවයි. දෙකෙන් 1යි ඉතුරු බිඳුව. 1යි බිඳුවයි 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 1යි 1. හරි. ගණන් 6යි තව 4යි තියෙන්නේ. එන්න හදන්න. මේක පාර්ට් 4කට ගෙන්නද? ඔව්. පාගාරි මම ලොකු වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා මම මේක පාර්ට් ඉතින් විනාඩි 5යි හරි විනාඩි 30 පාර්ට්ස් වලට ගෙන්න. ඒතකොට ලේසි කට්ටියට මට
වීඩියෝ ගන්න කරාට ගොඩක් කියලා බලන් ඉන්නත් නැහැ. පාට් තියෙන බලන්න. ඒක කමෙන්ට් ඕන කැලේ බලා ගන්න පුළුවන් ටක් ගාලා. හරිද? හරි. එතකොට ගණන් 6 7 වෙනි ගාන තියෙන්නේ 43. 7. දෙකෙන් 2යි 1යි 21යි බිඳුවයි. බිඳුවයි නෙමෙයි 1යි. දෙකෙන් කී දෙන්නේ? 10යි 1යි. දෙකෙන් 5යි 1යි. නෙමෙයි බිඳුවයි. දෙකෙන් 2යි 1යි. දෙකෙන් 1යි දියවම මෙහෙට 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1. 8 8 වෙනි ගණනක් තියෙන්නේ 52. දෙකයි. කොහොමද නාමතේ කියන්නේ 2යි 6යි 26යි ඉතුරු බිඳුවයි 2කින් 13යි ඉතුරු බිඳුවයි 2කින් 6යි ඉතුරු 1යි 2කින් 3යි ඉතුරු බිඳුවයි 2කින් 1යි ඉතුරු 1යි 1යි බිඳුවයි sorry 1යි බිඳුවයි 1යි බිඳුවයි බිඳුවයි අන්තිම ටිකේ පොඩ්ඩක් මේ සද්ද වෙනුව නැගේ පොඩ අවුල් ගියේ ගණන් ගන්න එපා 8 9 වෙනි ගාන ඉතින් හදන්න 97 අපි 98 හැදුවමද දැන් 97 තියෙනවා මේ දෙකෙන් 4යි 6යි ඉතුරු 1යි දෙකෙන් 2යි 3යි ඉතුරු බිඳුවයි දෙකෙන් 1යි 1යි ඉතුරු 1යි 11න් දෙකෙන් 5යි ඉතුරු 1යි දෙකෙන් 2යි ඉතුරු 1යි දෙකෙන් 1යි ඉතුරු නැහැ 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි 1 ඔන්න 9 වෙනි ගාන හදුවා පේනවා නේද අපි අවසාන ගාන 10 160 දෙකෙන් 8යි 4යි ඉතුරු බිඳුවයි දෙකෙන් 4යි 2යි ඉතුරු බිඳුවයි දෙකෙන් 2යි 1යි ඉතුරු බිඳුවයි දෙකෙන් 10යි ඉතුරු 1යි දෙකෙන් 5යි ඉතුරු නැහැ දෙකෙන් 2යි ඉතුරු 1යි දෙකෙන් 1යි ඉතුරු බිඳුවයි නෑනම් 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1යි 2යි 1යි බිඳුවයි බිඳුවයි බිඳුව හරිද 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි ඔන්න අපේ 10 වෙනි ගණනත් අපි හදුවා බෝඩ් එකේ ප්‍රශ්නයක් නැහැ එහෙනම් ඔන්න මම විනාඩි 30 30 පාඩම් කියන්නම් මොකද මේ සමහර කට්ටිය බලන්න වෙලාවල් නැහැ මොකද YouTube එකේ ඉඳලා හැය කට්ටිය වෙලාවක් නැති ඉඳලා මම විනාඩි 30 30 පුංචි පාඩම් කියන්න ඒතකොට අපි ඊළඟ කොටසදී මම එක හෙට දාන්නම් මේ වීඩියෝ එක ඒ වීඩියෝ කතා කරන්නේ මේ ජීවන සංඛ්‍යා පාඩමේ අනිත් කොටස දැන් අද කතා කරන්නේ මොකද්ද ජීවන සංඛ්‍යා කියන්නේ මොනවද ජීවන සංඛ්‍යා ලියන්න පාඩම් කරන ඉලක්කම් මොනවද දශම සංඛ්‍යා කියන්නේ මොනවද 10 පදේ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා කතා කරා ඒ වගේම 10 පදේ සංඛ්‍යාවක් ජීවන සංඛ්‍යා වලට හැරෙව්වා ඒවා තමයි අද කතා කරන්නේ එතකොට මම හෙට කතා කරනවා මොකද්ද 10 පදේ සංඛ්‍යාවක් දීමේ සංඛ්‍යාවක් කරා වගේම දීමේ සංඛ්‍යාවක් 10 පද සංඛ්‍යාවක් කරන කියන මම හෙට කතා කරනවා. ඒ කියන්නේ මෙන්න මේක දුන්නාම මේ ගාන ගන්න කතා කරනවා. අද මේක දුන්නාම මේකනේ ගත්තේ. අද කරේ මේක දුන්නාම මේක ගත්තා. අද මේක බවටපත් කරේ. හෙට මේක බවටපත් කරනවා. වීඩියෝ එක න අනිවාර්යයෙන්ම වීඩියෝ එකට සෙට්ලාගෙන කට්ටියටම බලා ගන්න අනිවාර්යයෙන්ම එන්න මේ සීරීස් එක කරලා ඉතින් දිගටම යනවා. ඒ කියන්නේ ජීවන සංඛ්‍යා පාඩම විතරක් නෙමෙයි මම හිතන්නේ මම ඉතරහට තව 9 8 7 6 ඉඳන් වගේ බෝඩ් වලට නෑ බොහෝ 6 ඉඳන් පටන් ගන්නවා සීරීස් එක. 6 ඉඳන්ම 6 7 8 9
10 11 ඔක්කොගෙන් පාඩම් සීරීස් එකක් දානවා. ඊට අමතරව මගේ අර ඔන්ලයින් වීඩියෝ සෙට් එක යනවා සෙන්සර් සාහිත්‍ය දවස් දෙකේ. මට ඊනම් ජීවිතේ දාන්න බැරි වුණා. මොකද ටියුට් එක හදාගන්න බැරි හින්දා ඒක දාගන්න බැරි වුණා. බයෙන් එපා මට විදිහටම දානවා. එහෙනම් අපි හෙට ආයෙ හම්බෙමු. අත්තිම